හායි යාළුවනේ ඊයේ මම ඉදිරිපත් කරපු වීඩියෝ එක සංසන්දනය කරලා බැලුවම මාලිමාවට ලෙල්ලට කෙලවලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම මෙදා පාර පළාත් පාලන මැතිවරණයට ඡන්දෙ දෙන්නේ කාටද කියලා මම ඊයේ වීඩියෝ එකක් ඉදිරිපත් කරා. නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර ෆොටෝ එක දාලා, තම්මේල් එක දාලා. හැබැයි වැඩි හරියක් තිබුණේ සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂට. එතකොට මාලිමාවට තිබුණේ එක්කෙනයි. කෝ මේ මාලිමාවේ සෙට් එක? මාලිමාවට කෝටියක් කිව්ව සෙට් එකකෝ. හැම වෙලාවෙම NPP කියලා කෑ ගහපු සෙට් එකකෝ, හුරේ දාපු සෙට් එකකෝ. උන්ට මොකද වෙලා තියෙන්නේ? ඉතර කක්කිසුදා ඉන්ජෝ මේ වරෙන් මේ උඹලා දීගෙන කඩේ ගියානේ. දැන් බලහපන්කෝ. දැන් උත්සාහ තියපන්කෝ මෙදාසරේ. උඹලා කඩේ ගිහිල්ලා ටවුන් වලට බහලා මෙදාසරේ පාදී සභා දිනන උත්සාහ තියපල්ලකෝ. බහපල්ලකෝ ගමට. ගුටි කාලා දුවන්න වෙන උඹලට. ඉතින් උඹලා කරේ හැමදාම කොයි හරි ගෝතියෝ ටිකක් ගාලා රටේ පාලක යාන්ත්‍රයට ඇතුළත් කරලා රටේ අහිංසක මහ ජනතාව නම ගැවලා රට ආර්ථිකයෙන් අගාධ ඇදපු එක. ඒක තමයි හැමදාම කරේ. ඉතින් මාලිමාව කිව්ව බොරු වලට දැන් මහ ජනතාව රිටර්න් එක දෙනවා හොදටම. ඒ කියන්නේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යෙන් මාලිමාවට හිමිවන්නේ 3 වෙනි ස්ථානය. එක පාදී සභාවක් ජයග්‍රහණය කිරීමේ හැකියාව මාලිමාවට නැහැ. ඔන්න කකියුදෝ අභියෝගේ බාරගනින්. උඹ හැනම් එක පාදී සභාවක් මාලිමාව දින තැනට වැඩ කරලා පෙන්නපන්. මිනිසුන්ට මාලිමාව දැන් එපා වෙලා තියෙන්නේ. ඒ මොකද කියපු ටොම්පච වලට ටොම්පච කියලා ආණ්ඩුව අරගෙන රටේ මහ ජනතාව නොම ගෑවලා නැවතත් ආර්ථිකය බල්ලට හිර කරලා තින්නේ. ගොඩ ගන්න බැරි තැනට හිර වෙන තැනකට දැන් ආර්ථිකය ගිහිලා තින්නේ. මිනිස්සු hina වෙලා කතා කරාට අතුලාන්තය ඊට හාස්පසින් වෙනස්. ඉතින් මෙතනින් ගොඩ ගන්න බදු ගහලා ගොඩ ගන්න ගියොත් එම රට තවත් අරාජිත වෙනවා. ඒකට ක්‍රමවේද හදන්න ඕනේ. ඒක පුජ්‍යලික ආදායම ඊළට එන්න ක්‍රමවේද හදන්න ඕනේ. ඒ ක්‍රමවේද හදන්න නැතුව තමයි මේ කට්ටිය බලයට ආවේ. ඒ සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් ක්‍රමවේද හදලා තිබුණා. ඒ කියන්නේ ග්‍රාමීය මිනිසා, ඒ කියන්නේ ගමේ ඉන්න මිනිසා ආර්ථිකයට බද්ධ කරගන්න පස්සදාරුන් ක්‍රමවේදයකට වැඩපිළිවෙලක් හදලා තිබුණා. එහෙම ක්‍රමවේදයක්වත් අනුර කුමාර හදලා තිබුණේ නැහැ. ඉතින් අපේ රටේ හරට් එක ගිහිල්ලා මුන්ට කතරේ ගැව්වා. දැන් ඒවයි ඵල විපාක අපට ගෙවන්න සිදු වෙලා තිනවා. ඉතින් මාලිමාවට ගිය සැරේ කතරේ ගහපු අය ඉන්නවනම් මෙදා පරක් කතරේ ගහනවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරපල්ලා. අනිවාර්යෙන් මාලිමාව මෙදා සැරේ දිනනවයි කියලා මතවාදයක් තියෙනවා. ඒට මුල්ලු හේතුව මොකද්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරපල්ලා. ඇත්ත වශයෙන් කියනවා නම් මාලිමාවට දැන් අපත් නැහැ. 100ට 3ක් නැහැ. මොකද මිනිසුන්ට ඒ තරම් තිත්ත වෙලා. අපි ඒ කාලේ ජනතා විමුක්ති කතරේ ගව තමයි. හැබැයි ඒ කිව්ව ප්‍රතිපත්ති වලට ඊට පස්සේ ටොම් පච කිව්ව නිසා අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වෙලා සජිත් මහත්තයට වැඩ කරා. තිත්ත වුණත් ඇත්ත මේක. හැබැයි අපි කනගාටු වෙනෝ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණට ගහපු කතරේට. මේ තරම් සත්තු කියලා දන්නවනම් ඒ කාලේ ඒ කතරේවත් ගහන්න නැහැ. ඒ තරම් කලකිරලා ඉන්නේ. මොකද මම ටොම් පච කියන බුරු කියන මිනිසුන්ට කැමති නැහැ. ඉතින් මිනිස්සු බොරු කියලා මහ ජනතාවන් නම ගැවලා රටේ ආර්ථිකය බල්ලට දැම්මම ඒකේ ඇත්තට වශයෙන් කියනවා නම් එය අගාධයට වැටීම ළඟ එයට වන්දි ගවන්න වෙන්නේ අපේ රටේ උපදී ඉන්න අහිංසක දරුවන්ට. ඒ දරුවෝ ඇවිල්ලා රට කාපු අයුන්ගේ මරුණු දවසට උන්ගේ වලටත් හෙන ඉල්ලන දවසක් එනවා. එදාට ඉතින් වැඩක් නැහැ. දැන්වත් තනකොළ බුදින එක පුන්නක්කු කන එක නවත්තලා රට වෙනුවෙන් හිතලා අනිවාර්යෙන් හොඳ නායකයෙක් තෝරලා ඔබේ කතරේ රට වෙනුවෙන් ගහපල්ලා. එහෙමනම් ඔබට ජය.